She's my love. ඔයාලා බලන ඇති අද අපි මේ ඇවිත් ඉන්නේ ලස්සන මල් වත්තකට කියලා. අද අපි මේ ඇවිත් ඉන්නේ සුන්දර නිස්කලංක වටපිටාවක් තියෙන ලස්සන අලංකාර නිවසක් බලන්න. ඉතින් මේ වගේ නිස්කලංකව ජීවිතේ පවුල හැමෝමත් එක්ක ගත කරන්න පුළුවන් තැනක් හොයන ඔයාලා වෙනුවෙන් හැමදාම වගේම අදත් අපි මිහිලිය දීපල වෙළඳාම් පිටින් තමයි මේ නිවස පර්චස් 25ක බොහොම නිස්කලංක පරිසරයක තියෙන මේ නිවස ඔබ වෙනුවෙන් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ පිටා තියෙන්නේ වීර්යපුර. ඔබ ජනාකීර්ණ තැනක් චන්ද. ඔබ දැන් බදුල්ල කිව්වම හැමෝම කියනවා මේ ආපදාවට ලක් වෙනවා මේ පැත්ත නායි යනවා මේ. හැබැයි මේ දේවල් හොයලා බැලුවම අපි දැන් හිතපු නැති තැන් තමයි මේ ආපදාවට ලක් වෙන්නේ. එහෙම කියලා දැන් අපි මේ වෙන්වන ස්ථාන පවා අද වන විට මේ ජනාකීර්ණ තැන්නේ අපි නොහිතපු තැන් තමයි ආපදාවට ලක් වුනේ. එක්ක ගම් වතුර නායයන් මේ සියලු දේ අපි නොහිතපු දේවල්. හැබැයි අපි අද දවසේදී මේ අරන්ගෙන වීර්යපුර මේ නිවස ඉතින් ඔබේ කරගන්න පුළුවන්. මොකද මේ ප්‍රදේශයේ ඉතින් සමහරලාට ඉතන වීර්යපුර ඉබුල්බරිකව නායයන් ඉතින් නායකී තැන් තියෙනවා. නමුත් හැමතැනක්ම නායකී නෑනේ. ඉතින් ඔබට හොඳ තැනක් තමයි අද මේ හොයාගෙන අපි ඔයාලට අරගෙන ඉන්නේ. චන්දනේ ගැන කතා. පාලක දැන් ඇත්තටම අපිට නිවාස ඉඩම් කියද්දි දැන් පළවෙනි එන්නේ ආපදා තත්ත්වය. මේ ආපදා තත්ත්වයේදී කිසිදු ආපදාවක් නොවුණු තැන් තමයි අපි ඔබට ගෙන අරගත්තේ. ස්වභාවික ආපදාවක් කියලා කියන්නේ ඒක කොතනද කොයි මොහොතේද කියලා කියන්න නිශ්චිතව බෑ. ඒකෝට අපි නිර්ණායක තිබුණු දේපල් සියල්ල ස්වභාවික ආපදාවක් ලක් වුණා. ඒතර අපි කියන්නේ ඔබ එන්න පරීක්ෂා කරන්න බලන්න වටපිටාව බලන්න ඔබ තීරණය කරන්න මේක මට සුදුසුද කියලා. මේ වටපිටාවෙම ඉන්නේ වටිනා ජීවිත වටිනා දේපල. දැන් මේ දේපල නෙනකොට ඔබතුමන් දකින්න ඇති කොච්චර වටිනා දේපල ප්‍රමාණයක් මේ වටේ ඒකරා තියලා තියෙනවද කියලා. ජන ශූන්‍ය තත්ත්වයක්ත් එක වාහනයක් වෙන මාර්ග අපහසුක මාර්ග නැතිවත් එහෙම දෙයක් පුදුපේ නෑ මම දැන්. අර සියලු පහසුකම් තියෙනවා. අනිත් එක බදුල්ල මහනගර සභාව සින්වා. ඒක ඔබ තමයි තීරණය ගන්න ඕනේ මේ දේපල ඔබට සුදුසුද නැද්ද කියලා. ඉතින් දැන් මෙතන හරිම පහසුකම් සියල්ලම තියෙනවා. ඊහම මේ නිවසත් එක්ක අංග සම්පූර්ණ නිවසක් ඒත් එක්කම ප්‍රවේශ මාර්ග කිහිපයක් තියෙනවා. ප්‍රවේශ මාර්ග කීපයක් තියෙනවා. ප්‍රධාන මාර්ගයේ තියෙන අපි දකින්නේ ගිරිපුර මන්සන්දිය. ඊට පස්සේ ස්ප්‍රින්ග් වල ආලිකෝවිල මන්සන්දිය. ඊට පස්සේ බදුලි සිරිගමින් එන්නත් පුළුවන්. පස්සර දෙකේ කණු හරක් එන්නත් පුළුවන්. ඉතින් මාර්ග කීපයක්ම කියනවා මේ ස්ථාන ටවුමට මම දැන් විනාඩි 10ක් 15ක් අතර යන්න පුළුවන්. ඒකට මේ නිවස පිහිටා තියෙන්නේ මාර්ගයට මූලලා. මුන්ටන අඩි 200ක වගේ ලොකු මූණක් තියෙනවා. තට්ටු දෙකකට යනවනම් අනිවාර්යයෙන්ම අපිට මාර්ග මට්ටමට එන්න පුළුවන්. ඒතර පර්චස් 25ක් කියලා කියන්නේ මාළක නිකන් හිතන්න මෙතන නගර සභා සීමාව කියලා කියන්නේ පර්චස් සාමාන්‍ය ලක්ෂ 4 ගානක 30ක් වෙන්නේ. ඇත්තටම අපි මේ කරන්නේ ලක්ෂ 100ක නඩුව වගේක් තමයි අපි කියන්නේ. නිවසත් එක්ක නිවසත් එක්ක පර්චස් 25ට. පර්චස් එකක් ලක්ෂ ගාන බැලුවොත් ලක්ෂ 25යි. ඒක හිතන්න මාළක මේ වගේ කියන්නේ ලක්ෂ 50කින් හදන්න පුළුවන්. සියලු පහසුකම් තියෙනවා. සියලු පහසුකම් තියෙනවා මේ නිවස තුළ. ඇවිත් බලන්න. ඒත් එක්ක මචං දැන් වාහන නවත්තන්න දැන් ගරාජ් එකක් හදලා තියෙනවා. අයිරෝඩ් ප්‍රොජෙක්ට් එකෙන් මං හිතන්නේ මේ පාරක් කාපට් කරන්න ලෑස්ති. පාර කාපට් කරන්න මුදල් වෙන් කළ ලොකු ජන්තික තමයි මාළක වීරිපුර මන්සන්දියේ නම් සමහර සංචාර කර්මාන්තෙන් අබාධ අරමුණක් දහගෙන මිනිස්සු. ඒතර ප්‍රධාන මාර්ග ස්ප්‍රින් නැති මේ මාර්ගය තුල ඒ කියන්නේ විදේශිකයන් ඉන්න තැන් කීපයක්ම නවත්තන්න පුරවක් තියෙනවා. ඔබට ඇවිත් බලන්න පුළුවන්. අනිත් එක තමයි ඉවසත් එක්ක මේ ඊතල තියෙන ගරාජය බලන්න. මම හිතන්නේ සාමාන්‍ය ලක්ෂ 25ක් යනවා මේ වගේ ගරාජයක් හදන්න. ඒතර පහසුකම් ගොඩක් දීලා තියෙනවා. ඒතර මේ පහසුකම් තියෙන තැන් තමයි අපි ඔබට හඳුන්වා දෙන්නේ. මේ වගේ ඌව පළාතේ දැවැන්තම දේපල ප්‍රමාණයක් තියෙන එකම සමාගම තමයි මිහිලිය දේපල වෙළඳාම් සමාගම. මදුෂි ඔව් ඉතින් මේ අංග සම්පූර්ණ නිවසත් සමගම මේ අලංකාර ගෙවත්ත ඔබේම කරගන්න ඔබත් අදම අපිට කතා කරන්න මිහිලිය දේපල වෙළඳාම් මෙතට.